සුබ දවසක් ආදරෙන් පිළිගන්නවා මගේ ඩ්‍රීමි හෝම් විත් ප්‍රදීපා YouTube channel එකට. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඔන්න අදත් ලස්සනම ලස්සන බෙඩ්ෂීට් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කරලා මේ ඕඩර්ස් දුන්න හැම දෙනාටම. ඉතින් මේ මම පැක් කරන්නේ 6x6 size එකේ බෙඩ්ෂීට් සෙට් එකක්. ඉතින් මේ ඕඩර් එක යන්නේ රත්මලානට. ඒ මිස් බෙඩ්ෂීට් 5ක ඕඩර් එකක් තමයි දාලා තිබ්බේ. මේ හැම බෙඩ්ෂීට් එකක් එක්කම මෙන්න මේ වගේ අඟල් 17 25 ලොකු කොට්ටුර දෙකකුත් ලැබෙනවා. අපි හැම වෙලේම බෙඩ්ෂීට් එක මහද්දී බෙඩ්ෂීට් එකට එන කොට්ටුර දෙකටත් ලස්සනට උඩපළුවට ඩිසයින් එකක් එන විදිහට තමයි මහන්න උත්සාහ කරන්නේ. මේ මැටීරියල් එක ගැන කතා කරොත් මේක හොඳම කොටන් මැටීරියල් එකක්. හරිම සුව පහසු සනීප මැටීරියල් එකක්. පුංචි බබාලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. හරිම සනීපයි මේක. ෆුල් කොටන් මැටීරියල් එක හා සමානම කොටන් මැටීරියල් එකකින් තමයි අපි මේ බෙඩ්ෂීට් මහන්නේ. ඉතින් ඩිසයින් උනත් එකකට එකක් වෙනස්. හරිම ලස්සන ඩිසයින් ටිකක් තමයි තියෙන්නේ. දැනට මයිගාව ඩිසයින් 6ක් විතර තියෙනවා. ඉතින් ඔයාලට කැමති ඩිසයින් එකක් තෝරගන්න පුළුවන්. මට WhatsApp හරහා ඕඩර් එකක් දාපුවම මම මයිගාව තියෙන ඩිසයින් ටික ඔයාලට එවනවා. එතකොට ඔයාලට කැමති ඩිසයින් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේ හැම බෙඩ්ෂීට් එකක්ම ඔයාලට අපි පොලිතින් කවර් වල දාලා පැක් කරලා තමයි වෙන වෙනම ඔයාලට එවන්නේ. ඒ වගේම කියන්න ඕනේ අපි මේ පෙන්නන ඩිසයින් ඒ පාටින්ම ඒ විදිහටම ඔයාලට අපි එවනවා. ඉතින් ඔයාගේ ඇඳේ සයිස් එක අනුව ඔයාගේ ඇඳ සිංගල්ද ඩබල්ද ට්‍රිබල්ද ඇඳේ සයිස් එක අනුව අපි ඔයාලට බෙඩ්ෂීට් මහලා දෙනවා. ඉතින් මේ 6x6 බෙඩ්ෂීට් එක 90 සයිස් එකට තමයි මම මහන්නේ. ඒ වගේම අපි ඉලාස්ටික් කරලාද බෙඩ්ෂීට් එකත් මහනවා. ඔයාලට කොන් 4 විතරක් ඉලාස්ටික් කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඉලාස්ටික් කරලා ගන්නත් පුළුවන්. ඉලාස්ටික් බෙඩ්ෂීට් එකක් මහනවා නම් ඔයා අනිවාර්යයෙන්ම මෙට්ටේ දිග පළල උස හරියටම මැල්ලා කියන්න ඕනේ. අපි දෙවැනි පාරටත් ගෙනාපු ඩිසයින් එකක් තමයි මෙන්න මේ ඩිසයින් එක. සුදු පසුබිමේ රතු රෝස මල තියෙන ඩිසයින් එක. මේකට පුදුම තරම් ඉල්ලුමක් තියෙනවා. ගිය සැරේත් ගෙනාපු ස්ටොක් එක හැමම මදි වුණා. ඉතින් ඒක නිසා අපි ආයෙත් ඒක ගෙනාවා. දැනටමත් මේකෙන් ගොඩක් ඕඩර්ස් ඇවිල්ලා තියෙන්නේ. මම මේ පැක් කරන ඕඩර් එකත් 6x6 බෙඩ්ෂීට් එකයි ඒ ඩිසයින් එකෙන්ම තව අමතර කොට්ටුර 8ක් ඒ මිසිල්ලල තිබ්බා. ඉතින් සමහර අය ඔන්ලයින් ඕඩර්ස් දාද්දී ඩිලිවර් චාර්ජ් එකකුත් ඇඩ් වෙනවද කියලා අහනවා. ඉතින් ඔව් ඩිලිවර් චාර්ජ් එකක් අපි අය කරනවා. මොකද බෙඩ්ෂීට් එකේ මිල කියද්දි මම ඩිලිවර් චාර්ජ් එක ඒකට ඇඩ් කරලා නැහැ. අපි බඩුවක් ගන්න ටවුන් එකට ගියත් අපි බස් ගාස්තුව ගෙවන්න ඕනේ බස් එකේ යද්දි. ඉතින් ඒ වගේ ඉතින් අපි බඩුවක් ගෙන්න ගද්දි ඒකට ඩිලිවරි චාර්ජ් එකක් ගෙවන්න ඕනේ. ඒ වගේම අපි බෙඩ්ෂීට් එකක් ගන්න ටවුන් එකට යනවා නම් අපි ඒ වෙනුවෙන්ම යන්නේ නැහැනේ. තවත් වැඩ දෙක තුනක් දාගෙන තමයි අපි ටවුන් එකට යන්නේ. ඉතින් එතකොට මේ විදිහට ඔන්ලයින් ගෙන්න ගත්තාම ඔයාගේ කාලය ගොඩක් ඉතිරි වෙනවා. ඉතින් ගොඩ දෙනෙක් ඔන්ලයින් බඩු ගෙන්න ගන්න බයයි. මොකද පෙන්නන මැටීරියල්ම එවයිද ඒ වගේ ප්‍රශ්න නිසා. ඉතින් ඒක හින්දා ඔන්ලයින් බිස්නස් කරන අපි දැනගන්න ඕනේ කස්ටමර්ගේ විශ්වාසය රැකගෙන එයා ඉල්ලන මැටීරියල් ඒ විදිහටම යවන්න. එතකොට එක පාරක් ඕඩර් එකක් දැම්ම කෙනෙක් වුණත් නැවත නැවතත් ඕඩර්ස් දානවා. ඉතින් එහෙම වුණාම අපිට බිස්නස් එක හැමදාටම එකම විදිහට කරගෙන යන්නත් පුළුවන්. ඉතින් ඔයත් ඔන්ලයින් බිස්නස් කරන කෙනෙක් නම් විශ්වාසය කියන එක අංක එකටම තියාගන්න ඕනේ. මම මේ පෙන්නන්නේ මගේ 1100 කොට්ටුර 10 පැක් එකට එන ඩිසයින් ටික තමයි මේ. ඉතින් මේ කොට්ටුර එක සයිස් එක 17x22. වෙනදට මං කොට්ටුර මහන්නේ කොටන් මිශ්‍ර පොලියස්ටර් මැටීරියල් එකකින්. ඒත් මේ සැරේ ඇවිල්ලා තියෙන මැටීරියල් ටික නම් ගොඩක් හොඳ මැටීරියල්. අර ටුවිල් කොටන් කියන මැටීරියල් එක. මේක ටිකක් බරින් වැඩි මැටීරියල් එකක්. වෙනදට නම් මේ කොට්ටුර 10ටම පෝස්ට් චාර්ජ් එක යන්නේ රුපියල් 350යි. ඒ වුණාට මේ සැරේ කොට්ටුර 10 බර වැඩි. ඒක හින්දා කොට්ටුර 10ට රුපියල් 450ක පෝස්ට් චාර්ජ් එකක් ඇඩ් වෙනවා.
ඉතිං ඒක හින්දා ඔයාලා රීසේල් කරන්න කොට්ටුර ගන්නවා නම් කොට්ටුර 10ට වැඩියෙන් ටිකක් ගත්තනම් හරි මොකද නැත්තම් පෝස්ට් චාර්ජ් එක අර 10කටම 450ක් යනවනේ ඒක හින්දා කොට්ටුර 20ක් වගේ આવොත් පෝස්ට් චාර්ජ් එක වැටෙන්නේ රුපියල් 500ක් වගේ එතකොට අර ඒක බෙදිලා ගියාම එච්චර ලොකු මුදලක් වැටෙන්නේ නැහැ එක කොට්ටුරයකට එහෙම නැත්නම් ඔගොල්ලෝ කොට්ටුර ගෙන්න ගද්දි COD ගෙන්න ගන්නේ නැතුව පුළුවන් තරම් ඩිපොසිට් ඕඩර්ස්ම දාන්න. එතකොට ඩිපොසිට් කරපුවාම පෝස්ට් චාර්ජ් එක යන්නේ කොහොමත් කොට්ටුර 10ටම රුපියල් 350ක් විතරයි. ඒ වගේම අපි පෝස්ට් ඔෆිස් හරහා තමයි පාර්සල් එවන්නේ. ඕඩර් එක දාලා දින 3ක් වගේ ඇතුළත ඔයාලගේ පාර්සල් එක ඔයාලා ගෙදරට ලැබෙනවා. ගෙදරට ආවට පස්සේ මුදල් ගෙවීමේ හැකියාව ඔයාලට තියෙනවා. ගොඩ දෙනෙක් මගේ මේ වීඩියෝස් බලලා බෙඩ්ෂීට් කොට්ටුර මහන්න ආසයි කියලා පටන් ගන්නවා. ඉතින් එහෙම පටන් ගන්න කලින් ඔයාලා බෙඩ්ෂීට් කොට්ටුර මහන්න හොඳ මැටීරියල් තියෙන තැනක් ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. මොකද ගොඩ දෙනෙක් පොලියස්ටර් මැටීරියල් වලට අහු වෙනවා. එතකොට ඒවා ගෙනල්ලා අර මහපුහාම ඊට පස්සේ විකිනෙන්නේ නැහැ. ඉතින් ගොඩක් අය මට කමෙන්ට් කරලා තිබ්බ අපි බෙඩ්ෂීට් කොට්ටුර මහනවා ඒ වුණාට විකිනෙන්නේ නැහැනේ කියලා. ඉතින් ඒක නිසා ඔයාලා නිතරම හොඳ කොටන් මැටීරියල්ම තෝරගන්න බලන්න. ඉතින් කවුරු වුණත් සල්ලි දීලා බඩුවක් ගද්දි හොඳ දෙයක්නේ බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා හොඳ මැටීරියල් එකකින් හොඳ ඩිසයින් එකකින් මහපුවාම ගන්න කෙනාට උනත් ඒක කිසිම පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාගේ බිස්නස් එක උනත් දවසින් දවස දියුණු වෙනවා. ඒ වගේම හැමෝම මගෙන් කතා කරලා අහන්නේ මම මැටීරියල් ගන්නෙ කොහෙන්ද කියලා. ඉතින් මෙහෙමයි මම එක තැනකින් මැටීරියල් ගන්නෙ නැහැ. ඒ වගේම ඔන්ලයින් ගෙන්නන්නෙත් නෑ මම කොච්චර අමාරු වුණත් ගිහිල්ලම තමයි මැටීරියල් බලලම තමයි අරගෙන එන්නේ. කොළඹ කෝවින්න මහරගම මල්වාන ඔය හැමතැනම බෙඩ්ෂීට් මැටීරියල් තියෙනවා. ඉතින් ගිහිල්ල බලලම තමයි ගන්න ඕනේ. ඉතින් අපි බිස්නස් එකක් කරනවා නම් ඒක දියුණු කරගන්න අපි මහන්සි වෙන්න ඕනේ. ඒ වගේම බෙඩ්ෂීට් වල මිල තීරණය කරද්දිත් ඔයාලට ගිය වියදම් අඩු කරලා පුංචි ලාභයක් තියාගෙන මුලින්ම බිස්නස් එක කරගෙන යන්න. මොකද අඩු ලාභකින් වැඩි වෙළඳාමක් කරගන්න පුළුවන්. මම නම් හිතන්නේ ඉතින් ඒ විදිහට. ඉතින් ඔයාලත් ඒ විදිහට කරලා බලන්න ඕඩර්ස් වැඩි වෙයි එතකොට. මෙතන ඔක්කොම තියෙන්නේ නෝමල් බෙඩ්ෂීට් සහ කොට්ටුර පැක්. ෆිටඩ් බෙඩ්ෂීට් ඕඩර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික ඊළඟ වීඩියෝ එකකින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලගේ නිදන කාමරෙත් හැඩ කරගන්න මගේ ළඟ තියෙන ඩිසයින් වලට කැමති නම් ඔයාලට පුළුවන් මට ඕඩර් එකක් දාන්න. මගේ WhatsApp නම්බර් එක වීඩියෝ එක පුරාවටම ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අදට ගිහින් එන්නම්. සුබ දවසක්.